Hello guys. අද අපි අබු දාබි මෝල් එකට යන්න හදන්නේ. අපි දැන් ටැක්සි එක අබු දාබි මෝල් එකට යන ගමන් ඉන්නේ. අපි දැන් මේ යනකොට වෙලාව හරියටම 5:10 වගේ. මේ තියෙන මිනි සෝ ෂොප් එක අපි මුලින්ම ආවේ ඒකට. මේක නම් මාරම කියුට්. ඒක ඇතුළට ගියා කියන අපහු එන්න හිතෙන්නේ නැහැ. අපි එකෙන් පොඩි අයිටම් ටිකක් ගත්තා, කියුට් දේවල් ටිකක්. මේ තින්නේ ෂොප් එකේ ඉස්සරහා ඩිස්ප්ලේ කරපු ටික. ඊට පස්සේ අපි ගියා ඉයර්බඩ්ස් දෙකක් ගන්න. බට් අපි ගත්තේ වොච් එකක්. ඉයර්බඩ් දෙකක් එක්කම වොච් එකකුත් ගත්තා. ඊට පස්සේ මම ගිහිල්ලා පොඩ්ඩක් Nintendo එකක ප්‍රයිස් එහෙම බලලත් ආවා. මේ ෂොප් එක ශරෆ් DG එක. මෙයාලගේ සර්විස් එක නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ එක කස්ටමර් කෙනෙක්ට එක ඒජන්ට් කෙනෙක් ගානේ වගේ ඉන්නවා. මං හිතන්නේ අපි අබු දාබි මෝල් එකේ තිබ්බ ඔක්කොම ෂොප් වලට වගේ ගියා. ඊට පස්සේ අපි ෆුඩ් කෝනර් එකට ඇවිල්ලා කෑම අපි ඕඩර් කරලා මෙතන චුට්ටක් වීව් එක බලන්න ආවා. අපි ඊට පස්සේ අපේ ඕඩර් ගෙනකන් මෙතන ටිකක් වාඩි වෙලා ඉඳලා මේ අපි ගත්ත වොච් එක අන්බොක්ස් කරා. It's going to open it. Try new brand. Oraimo brand එකෙන් තමයි අපි වොච් එකයි ඉයර්බඩ්ස් දෙකයි ඔක්කොම ගත්තේ. ෆස්ට් ටයිම් තමයි අපි යාලගේ එකක් යූස් කරන්න හදන්නේ. මේගොල්ලන්ගේ මේ පැකින් එක ගොඩක්ම හොඳයි අපි කියන්න ඕන. බන්ඩේස් ටී-ෂර්ට් එකක් කැමරා දෙන්න අපේ බ්‍රෑන්ඩ් එක. අද අපි කෑම ඕඩර් කරේ ද පීසා කම්පැනි එකෙන්. එයාලගේ අද ඔෆර් එකක් තිබ්බා 79 dirhams 2 medium pizza plus garlic bread. Hello.
ඊට පස්සේ චුට්ටක් රිලැක්ස් එකේ ඉඳලා බ්‍රෑන්ඩ් ෆෝලර්ස් එකටත් ගිහිල්ලා අපි ආවා. බට් අපි ගියේ ස්පෙෂලිම ෂූස් ගන්න. අපි ඊට පස්සේ අබුදාබි මෝල් එකෙන් WTC මෝල් එකට ආවා අපිට ෂූස් බලන්න. හැමදාම වගේ අපි පෝලෝ තමයි මේ පාරත් ගන්න යන්නේ. මේ අපේ third time පෝලෝ යූස් කරන. මෙහි ඔෆර් එකක් යනවාද එක පෙයා එකක් ගත්තොත් 199 දෙකක් ගන්න පුළුවන් 299. so අපි එකෙන් දෙකක් ගත්තා අපි දෙන්නට. අද අපේ shopping tour එක ඉවරයි. දැන් රෑ 9:00ටත් කිට්ටුයි. thank you guys. අපේ channel එක subscribe කරන්න. thank you. bye bye. Tadi gue terus